මම ප්‍රියංගි බදුගේ මම මෙම තරගයට සහභාගී වෙන්නේ පන්නිපිටිය ප්‍රදේශයෙන්. මම අද දින ඉදිරිපත් කරන්නේ රුක්මනී දේවී මහත්මියගේ ගීත දෙකක්. තරගයේ සෙමි ෆයිනල් වටේ තමයි මේ අවස්ථාවේ පවතින්නේ. ඊටාම හොඳ තරගයක් සියලුම දෙනා තුල තියෙනවා. ඉතින් මමත් ඊටාම සූදානමකින් මෙම තරගයට ඉදිරිපත් වෙනවා. ආදරය නිසා හෘදේ බැඳෙනා ආදරය නිසා හෘදේ බැඳෙනා අපරාධ ජීවිත හානි වේ අපරාධ ජීවිත හානි වේ සැනසීම සොයානිත් කඳුළු හලා අපරාධ ජීවිත හානි වේ අපරාධ ජීවිත හානි වේ. කරුණාවයි හිමි බැතියයි මා
ඒකේ සින්දුවත් ලස්සනට කිව්වා ඒ වගේම ප්‍රියංගිට හරි හරි පවර්ෆුල් වොයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හොඳට අර හිතට කාවදින ලෙස ඒ සද්දේ එන ඒ හැකියාව තියෙන එක ලොකු වාසනාවක්. ඒක හැමෝටම නැහැ. නමුත් අර ගීතය කියනකොට දැන් ගීතයත් ලස්සනම ගීතයක්. ඒක කියන්නේ සුජාතාත් නේද? රුක්මනී දේවී මහත්මිය. රුක්මිනී දේවී. ඔව් I think අපිත් ටිකක් පොඩි කාලේ වගේ නිතර ඇහුණු ගුවන් විදුලියේ ඇහුණු ගීතයක්. මේ අර්ථවත් ගීතයක්. ඉතින් දැන් රුක්මිනී දේවී ගායනා කරනකොට ඉතින් මේ ඇඬෙනවනේ නේද? ඉතින් දැන් ඔබටත් ඒ හැකියාව ඒ විදිහට හැඟීම්පරව කියන්න ඒ ඔක්කොම දේවල් තිබුණා තියෙනවා. ඒකත් එක හුඟක් හොඳ දෙයක්. එකම දේ ප්‍රියංගි දැන් ඒ ගීතය කියනකොට මට තැන් 3-4ක අර අර මේක තවත් අයගේ ওই අඩුපාඩුව තිබුණා. හරි? ඒ කියන්නේ පිච් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපි පිච් එක කියන්නේ ශ්‍රුතියනේ. දැන් ශ්‍රුතිය හරියට යනවා. හැබැයි දැන් තනුව ටියුන් එක එහාට මෙහාට යනකොට අර සමහර උඩට යන්න ඕනි තැන්වල ටිකක් වැඩිපුර උඩට යනවා. එහෙම නැත්නම් ඒකට වඩා ටිකක් අඩුවෙන් ගිහිල්ලා එනවා. අන්න ඒක හදා ගන්න ඕන. මොකද මේ අර මෙහෙමයි දැන් අපි හිතමු යංගි කොන්සර්ට් එකක සින්දුව කියනොනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වෙලාවට විතරනේ. දැන් මේක තරගයක්නේ. එතකොට මේ විශේෂයෙන්ම সেমি ෆයිනල්ස් ඊළඟට යන්නේ ෆයිනල්ස් වලට. එතකොට ඒ වගේ අඩුපාඩු හොඳටම හැදිලා තියෙන්න ඕන. ඒ නිසාත් එක්ක තමයි මම කිව්වේ. ඒකට දැන් ඇත්තටම මේ ගීතය ටිකක් පැරණි ගීතයක්. ධර්මයක් පැරණි. ඉතින් නිතරම ඇහෙන්නෙත් නැහැ. දැන් ඔබ නැවත මේක භාවිතා කරනවා නම් හොඳට අහන්න. ඒ හොඳට අහපු තරමට අපේ කනේ ඕක රැඳෙනවා. එතකොට අපි නොදැනුවත්වම ගෑනවා. හරි? වෙන ලොකු අඩුපාඩුවක් කියන්න නෑ. හොඳ කටහඬක් තියෙනවා. ඒකේ ප්‍රයෝජනෙ ගන්න ඉදිරි කාලේ. හොඳයි.